හායි යාළුවනේ හැමෝටම සුබ දවසක් වේවා කියලා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න ගොඩක් දවසකින් ගොඩක් කාලෙකින් මම ඔයාලට vlog එකක් අරගෙන ආවා. අද මම ගෙනාවේ මගේ ගෙදර උදේට මම මොකද කරන්නේ කියලා. ඉතින් මම ගොඩක්ම ආසයි උදේ නැගිටලා අපේ වත්ත වටේම පොඩි රවුමක් දාලා එන්න. ඉතින් මේ විදිහට රවුමක් යනකොට ඔන්න බලන්න මම දැකපු දේවල්. මම උදේම නැගිටලා මේ වගේ දේවල් දකිනකොට මගේ හිතට ගොඩාක් ලොකු සතුටක් දැනෙනවා. ඉතින් මම හරි ආසයි එක එක දේවල් වගා කරන්න. ඉතින් මේ වගාවේදී මෙන්න මේ වගේ ලස්සන පළදාවක් දකින්න එක තමයි මගේ ලොකුම ආසාව. මේවා විකුණන්නේ නැහැ. හැබැයි මම ඒවා බලලා හිටන් සතුට වෙනවා. ගොඩක් අයට දෙනවා එහෙම. හැබැයි මේ දොඩම් නම් ගොඩාක් ගැඹුරු. අනිත් දොඩම් පැලයක් තමයි ගෙනල්ලා හිටෙව්වේ. එහෙම කියලා තමයි ගෙනාවේ. උනට කටේ තියන්න බැරි තරම් ගැඹුරු. අපි මේවා බීම හදලා බොනවා ඉතින්. කට්ටියටත් දෙනවා. මේ තියෙන්නේ කොස් ගහ. කොස් ගහේ පළවෙනි වතාවට තමයි මේ විදිහට බිම්මම ගෙඩියක් හැදිලා තිබුණේ. ඉතින් ගොඩක් සතුටුයි. මොකද ඉස්සරලාම මේ ගොඩක් ගෙඩි හැදිලා තියෙනවා. හැබැයි උඩ මේ වගේ පල්ලෙහාන් හැදිලා තිබුණේ නැහැ. මේ පළවෙනි වතාවට තමයි පල්ලෙහා ඉඳලම ගෙඩි හැදුනේ. කනවටත් වඩා ගොඩක් ආස මේ වගේ ගොඩක් පළදාව පිරීලා තියෙනවා දකින්න එක. ඉතින් ඊට පස්සේ මේ විදිහට මම ඇවිදගෙන වත්ත පල්ලෙහාට යනකොට මම මේ වීඩියෝ එක කරන්නේ මාර්තු මාසයේ මුල. ඉතින් ගොඩක් මේ කාලේ වෙනදට නම් වහිනවා. හැබැයි වහින්නේ ගොඩක් රස්නේ කාලයක් තමයි මේ. ඉතින් ගොඩක් ගස්වල කොළ වැටිලා මේ වගේ වියලි පරිසරයක් තමයි දකින්නට තියෙන්නේ. ගොඩක් සත්තුන්ටත් ඉතින් ගොඩක් රස්නේ දරා ගන්න බෑනේ. ඉතින් මම ඒක හින්දා මේ විදිහට වත්ත හැමතැනම වගේ හැමතැනම නෙවෙයි ඉතින් තැනින් මේ විදිහට චූටියට කිරිහට්ටි එකක් දෙකක් තියලා වතුර දානවා. උදේටත් වතුර දානවා. හවසටත් දානවා. මොකද හවස් වෙනකොට ඒ වතුර ඔක්කොම ඉවර වෙලා තියෙනවා. මේ දැන් උදේ දැම්මා. මේ තමයි මම විනෝදාංශයට හදලා මේ රිස්පැල. ඔන්න බලන්නකෝ ඉතින්. ඒවට වතුර අඩු හින්දා මේ වගේ වේලිලා තමයි තියෙන්නේ. ඒක ඉතින් දකින්නකොට ගොඩක් දුකයි. ඒත් මම කොහොම හරි වතුර ටික ටික දාලා හරි මැරෙන්නේ නැති වෙන්න තියාගත්තා. මොකද මේ මිරිස් පැල තියෙන අඹ ගහක් යට. ඉතින් අඹ ගහේ කොළ වැටිලා මේ විදියට තියෙන්නේ. පිදුරු දාලා තියෙන හින්දා කොළ ටික අතු ගා ගන්න විදියක් නැහැ. අතු ගාව පිදුරුත් යනවා. ඔන්න බලන්න අහස. බලාකුළු පේන්නත් නැහැ. ඉර විතරයි පේන්නේ. මේ විදියට මම තවත් තැනකින් කිරිහට්ටියක් තියලා වතුර දාලා තියෙනවා. ඉතින් චූටි සත්තු කූඹියෝ එහෙම ගොඩාක් එනවා. මම එහෙම වතුර දාලා ටික වෙලාවකින් ඇවිල්ලා බලනකොට කුරුළු රංචු පිටින් ඇවිල්ලා නානවා වතුර බොනවා ගොඩක් දෙන්න. ඉතින් අපිට එයාලගේ මේ හැසිරීම ගොඩක් සුන්දර වුණාට මේ සත්ව ලෝකය කියන්නේ ගොඩාක් සුන්දර ලෝකයක් නම් නෙවෙයි. ගෙනි ආවේ පිච්චි ගිරිලා ඇවිල්ලා මේ වගේ නාලා යනවා. මේ තමයි අපේ සියඹල ගහ. සියඹල ගහේ සියඹල හැදුනේ මේ දෙවෙනි වතාවට. මොකද කලින් පාර හැදුන්නේ නැහැ. මේ දෙවෙනි පාර හැදුනා. මේ කාලෙකින් කොච්චර අතු ගාවත් ආයෙත් කොළ වැටෙන කාලයක්. මේ වගේ පරිසරයක ඉන්නවා නම් ඒක ගැන දන්නවා ඉතින් හදටම. මේ බලන්නකො මිරිස් පැලවලට වෙලා තියෙන දේ. හවසට වතුර දැම්මට උදේ 9 10 වගේ වෙනකොට අවුව ගොඩාක් සැරයි. ඒක ඔයාලත් දන්නවා ඇති.
බෙහෙත් නෙල්ල ගහේ බෙහෙත් නෙල්ලෙත් ගොඩක් හැදිලා තියෙනවා. වලට පේනවද නම් දන්නේ නැහැ. මේ වෙනකොට බෙලිගස් වල බෙරි නම් අඩු වෙලා තියෙන්නේ. මේ තියෙන මම විනෝදාංශයට මිරිස් ඇට පැල කරලා තියෙනවා. ඉතින් මේ විදිහට වත්ත වටේ යනකොට මේ තියෙන මේ කොච්චි ගහක්. ඉතින් කොච්චි උනත් සරුවට හැදිලා නැහැ. ඒ රස්නේ හින්දා වෙන්න ඇති. ඉතින් මොකද පොහොර වතුර එහෙම අපි දැම්මට ඒක යාලට මදි. මේ කොච්චි මීට වඩා ලොකු වෙනවා. ඒ වුණාට ඉතින් වතුර අඩු හින්දා වෙන්නේ ඒ වගේ චූටි. අපේ වත්ත හරියටම කුරුළු පාරාදීසයක් වගේ. ගොඩාක් විදිහේ එක එක වර්ගයේ කුරුල්ලෝ එනවා අපේ වත්තට. කන්න જાති නම් මොනවද දන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ කන්නේ මේනේ තවත් කුරුළු ජෝඩුවක්. මම මේක වීඩියෝ කරන්න හදනකොට කවුරුත් හිටියේ නැහැ. හැබැයි මම වීඩියෝ කරනකොට දෙන්නම ආව කොහේ හරි ඉඳන්. තාම යාලා කූඩුව හදන ගමන් තමයි මේ තියෙන්නේ. හරියට කෝප්පයක් වගේ නේද? මේ මැරුණු දොඩම් ගහ. ඒ දොඩම් ගහ කපන්නම් කියලා තමයි හිටියේ. ඒ වුණාට මේ දෙන්න කූඩුවක් හදනවා. ඉතින් ඒකෙන් ආයෙ කපන්නේ නැහැ කියලා අපි තීරණය කරා. මේ තියෙන්නේ කෝප්ප ගහක්. ඒ ගහෙත් කුරුළු කූඩයක් තියෙනවා. මේ තියෙන්නේ කුරුළු කූඩයෙන් වැටුණු බිත්තර ඒක බිත්තර කටු. සමහර විට බිත්තරේ පිටින්ම වැටිලාද දන්නේ ඇටි කුඹෝ කාක්කෝ වගේ අය මේ බිත්තර බින්දිනවා ඇවිල්ලා. ඉතින් අපේ වත්ත වටේ යනකොට මම දැකපු සුන්දර දේවල් තමයි මේ. ඔයාලත් ඔයාලගේ වත්ත වටේ උදේට හවසට පොඩ්ඩක් රවුමක් දාලා බලන්නකෝ. ඉතින් මේ දෙහි අපේ දෙහි ගහේ දෙහි කුඩුව හැදලා තිබ්බා. ඒව ඉතිලා තිබ්බා. මම ඊට පස්සේ කැඩුවා. මෙතන ඇඹරල්ල ගහක්. ඇඹරල්ල ගහේ ගෙඩි තිබුණා. ඊට පස්සේ මේ විදියට යනකොට මම හදපු මල් ඒවා ඉතින් මේ දවස්වල ටිකක් මේ විදියට තමයි තියෙන්නේ. මොකද වතුර අඩුයිනේ රස්නේ වැඩි. ඉතින් පූජා කරන්නවත් මල් ටිකක් අඩුයි. මේ පිච්ච ගහේ මල් ගොඩල් හැදෙනවා. ඉතින් මේ විදියට පොහොට්ටුත් පිච්චිලා දෙනවා අවුවට. කොහොම හරි වතුර ටික ටික දාලා පූජා කරගන්න මල් ටිකක් හදාගන්න මම හදාගත්තා. මේත් මම මේ විදිහට හදපු මල් මේවා නම් පූජා කරන්න ගන්න නෑ මම. ඒක ගොඩාක් අය පිටලා තියෙනවා. මේවට උදේ පිටලා හවසට පරවෙන මල් జాතියක් නෙමෙයි අක්කපාන වර්ගයක් වගේ මල් జాතියක්. ඊට පස්සේ මේ වගේ කෙසෙල් ගහ ඒ වගේ වර්ගයේ ඔයාලා නම් දන්නවා ඇති. මම නම් දන්නේ නැහැ. ඒක කොටයි මේ විදිහට ලොකු කෙසෙල් කනක් හදනවා වගේ. ඉතින් මම මේ කෙසෙල් ගහේ කෙසෙල් කන නෙමෙයි වලට පෙන්නන්න හදන්නේ. කෙසෙල් කන අස්සේ චූටි යාළුවේ කූඩුවක් හදලා තියෙනවා. ඔන්න බලන්නකෝ. ඒ යාළුවා නම් හිටියේ නෑ පේන්න. මේව බලන්නත් හොඳ නැහැ. ඉතින් මේ එහෙම බැලුවොත් ඔය බිත්තර එහෙම නරක කරනවා කියලා කියනවානේ. මම ඉතින් මටත් බලන්න මම මේ කැමරාව මේ විදිහට උඩින් දාලා තමයි බැලුවේ. ඉතින් ඒක බිත්තරයි තියෙන්නේ. මේ තියෙන මම අර කලින් වතුර දැම්මේ. ඔයාලට මතකයි නේද? මේ වතුර දාපු පෙරිහත්තේකින් කුරුල්ලෝරයක් නාන්න වෙලා. ඉතින් බෙහෙත් නෙල්ලි ගහෙන් නම් බෙහෙත් නෙල්ලි අහුලා ගත්තා. මේ දවස්වල රස්නේ වැඩි හින්දා බෙහෙත් නෙල්ලි වල පාටත් වෙනස් වුණා. ඊට පස්සේ අමුල් දොඩම් ගහෙන් දොඩම් ගෙඩි දෙක තුනකුත් කඩා ගත්තා. මම මොකද දන්නවද කරන්න යන්නේ දැන්? මේ රස්නේ කාලෙට ගොඩක් තිබහයිනේ. බෙහෙත් නෙල්ලි කියන්නේ ගොඩක් ඖෂධීය ගුණයෙන් පිරුණු පළතුරක්. ඉතින් මම බෙහෙත් නෙල්ලි පෙති විදිහට කපලා මෙන්න මේ විදිහට පෙති කපලා මම බ්ලෙන්ඩර් එකට දාගෙන දොඩම් යුෂ මිරිකලා සීනි ටිකකුත් දාලා ලුණු ටිකකුත් දාලා දෙහි නෙමෙයි දොඩම් යුෂ වලින්ම
බ්ලෙන්ඩර් කරා. ඊට පස්සේ ඒ ටිකට වතුර දාලා ආයෙත් බ්ලෙන්ඩර් කරලා මෙන්න මේ විදිහට වක් කරගන්නවා. ඉතින් පුදුම රහක් තියෙන්නේ. මේ සමහර අය බෙහෙත් මෙලි කන්නේ නැහැ පුතයි කියලා. දෙත්ත නැහැ, හරිම රහයි. පිපාසය සංසිඳනවා. ඉතින් යාළුවනේ අදට මම ගිහින් එන්නම්. ඔයාලා මගේ channel එක subscribe කරලා මට ඉතින් සහයෝගයක් දෙන්න. බුදු සරණයි.